ආයිබුවන් හැමෝටම. ඉතින් මම අද ගොඩාක් කාලෙකින් ඔයාලට අරගෙන ආවා ගොඩාක් වැදගත් වීඩියෝ එකක්. ඉතින් කුකුල් පාලනය කරන අයට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි Taman ගාව ඉන්න කුකුල්ලෝ නිතර අසනීප වෙලා මැරලා යන එක. විශේෂයෙන් කුකුල් සෙම වගේ ලෙඩ රෝග හැදෙනවා. ඒ වගේම බඩේලි යන රෝගී තත්ත්වයන් හැදෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන් ওই රෝග තමයි කුකුල් පාලනය කරන අය බහුලව මුහුණ දෙන රෝග වෙන්නේ. ඉතින් පස්සේ ඔහොම ලෙඩ හැදුනහම හරියට බෙහෙත් කරන්නේ නැතුව සත්තු ටික මැරලා යනවා. ඉතින් මේ විදිහට කුකුල්ලුන්ට ලෙඩ රෝග හැදෙන්න ප්‍රධාන හේතුව තමයි සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ගොඩාක් දුර්වල වීම. ඉතින් ඒ නිසා අපි નિયમિત කාලවලදී සත්තුන්ට අවශ්‍ය විටමින් වර්ග, ඖෂධ වර්ග දීලා සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරලා ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න පුළුවන්. නමුත් මේ වගේ ප්‍රශ්න එන්නේ කුඩා පරිමාණයෙන් ස්වයං රැකියාවක් විදිහට කුකුල් පාලනය කරන ගොවි මහතුරුන්ට. මොකද එයාලට සාමාන්‍යයෙන් નિયમિત බෙහෙත් වර්ග, විටමින් වර්ග નિયમિત කාලවලදී දෙන්න අවස්ථාවක් නැහැ. එක්කෝ ඒක ඒ කට්ටියගේ නොසලකිලිමත්කම, එහෙම නැත්නම් ඒ කට්ටිය ගැන දන්නේ නැතිකම. ඉතින් එහෙම වුණාම තමයි මම කලින් කිව්ව විදිහට කුකුල්ලුන්ට ලෙඩ රෝග හැදෙන්නේ. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ ඒ විදිහට අපේ සත්තුන්ට ඉක්මනට ලෙඩ රෝග හැදෙන එකෙන් වළක්වා ගන්න අපිට දෙන්න පුළුවන් ගොඩ බෙහෙතක් ගැන. ඉතින් මම මේ දැන් කියන්න යන බෙහෙත ඕනිම කෙනෙකුට කිසිම වියදමක් නැතුව හදා ගන්න පුළුවන් බෙහෙතක්. මේ බෙහෙත දීපුවාම අපිට පුළුවන් සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරලා සත්තු ලෙඩ රෝග වලට ගොදුරු වෙන එක වළක්වා ගන්න. ඉතින් මගේ වීඩියෝ එකේ අවසානයේ දක්වා රැඳී සිටින්න. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. ඉතින් මම දැන්ටමත් කුකුල් පාලනය ආශ්‍රිතව ඔයාලට ඇති වෙන ගොඩාක් ලෙඩ රෝග වර්ග ප්‍රශ්න වලට බෙහෙත් වර්ග විසඳුම් වර්ග ගෙනලා තියෙනවා. ඉතින් ඒවත් බලන්න නැත්නම් බලන්න. ඒ වගේම ඔයාලට ඉස්සරහටත් මොන වගේ වීඩියෝ මගෙන් ඕනේද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. හරි, දැන් අපි බලමු කොහොමද මේ ගොඩ බෙහෙත් අපි හදාගන්නේ කියලා. ඉතින් අපිට මේ සඳහා අමුද්‍රව්‍ය විදිහට ගන්න පුළුවන් සුදු ලූණු, අමු ඉඟුරු, අමු කහ, ගම්මිරිස් සහ දෙහියුෂ. ඉතින් ඔයාලා දන්නවනේ සිංහල බෙහෙත් කරන්නුත් මේ බෙහෙත් වර්ග බහුලවම භාවිතයට ගන්න බෙහෙත් වර්ගනේ. ඉතින් අපිට මේ බෙහෙත් වර්ග පාවිච්චි කරලා පුළුවන් මේ කුකුල්ලුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි දියුණු කරන්න. ඉතින් අපි මෙහිදී මේ අමු ඉඟුරු, අමු කහ, සුදු ලූණු සම්ප්‍රමාණ වලින් ගන්න ඕනේ. ගම්මිරිස් ඊටාම ස්වල්පයක් ගන්න ඕනේ. සාමාන්‍යයෙන් කුකුළු 10කට වගේ දෙනවා නම් ඇට 10ක් 15ක් වගේ හොඳටම ප්‍රමාණවත්. ඒ වගේම දෙහියුෂත් ඊටාම ස්වල්ප ප්‍රමාණයක් ගන්න ඕනේ. ඉතින් අපි ඉස්සෙල්ලාම මේ ඉඟුරු, කහ, සුදු ලූණු, ගම්මිරිස් හොඳට අඹර ගන්න ඕනේ. ඒකට මික්ස් කරලා මේ සඳහා අපිට බ්ලෙන්ඩර් එක, වංගෙඩියක් හරි මිරිස් ගල් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේවා අඹර ගන්දින් ඊටමත් පොඩිවට අඹර ගන්න. තලපයක් වගේ වෙනකන්. වතුර පොඩ්ඩක් ඕනි නම් බිංදුවක් දෙකක් එකතු කරගන්න. ගොඩාක් දාන්න එපා. මොකද අපිට මේවා අවසානයේට පොඩි බෝල වලට හදා ගන්න ඕනේ. ඒ නිසා වතුර වැඩි වුණාම ඒක කරගන්න අපිට අමාරුයි. ඉතින් ඒ නිසා වතුර බිංදුවක් දෙකක් දාලා අපිට මේ මිශ්‍රණය හොඳට තලපයක් වගේ හදා ගන්න පුළුවන්. හරි, දැන් අපි ඉඟුරු, සුදු ලූණු සහ ගම්මිරිස් තමයි මේ විදිහට තලපයක් වගේ අඹරගත්තේ. ඉතින් අපි දෙහියුෂ එකතු කරේ නෑනේ මේකට. ඉතින් මේවා මේ විදිහට අඹරගත්තම මේ වගේ තලපයක් වගේ මිශ්‍රණයක් අපිට ලැබෙනවා. ඉතින් ඊට පස්සේ මේ මිශ්‍රණයට දෙහියුෂ බිංදු කිහිපයක් එකතු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් කුකුළු 10කට වගේ නම් දෙහියුෂ බිංදු 10ක් වගේ හොඳටම ප්‍රමාණවත්. ඊට වැඩියෙන් මේකට දාන්න එපා. ඊට පස්සේ මේ දෙහියුෂ හොඳට මිශ්‍ර වෙනකන් හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ මිශ්‍රණයෙන් අපි පොඩි බෝල් හදා ගන්න ඕනේ. ඉතින් මේ බෝල සත්තුන්ට ගිලින්න පුළුවන් ප්‍රමාණයෙන් හදා ගන්න. ඉතින් මෙහෙම බෝල හදා ගන්න පුළුවන් ඔය කට්ටියට. ඉතින් ඊට පස්සේ අපි මේ හදාගත්ත බෝලය බැගින් අපි අපේ සත්තුන්ට ගිල්ලන්න ඕනේ. සාමාන්‍යයෙන් එක සතෙකුට එක බෝලයක් හොඳටම ප්‍රමාණවත්. සාමාන්‍යයෙන් මේ විදිහට අපිට මාසයකට සැරයක් ඔයාලගේ සත්තුන්ට දෙන්න. එතකොට පුළුවන් මේ සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි වෙලා සත්තු ලෙඩ රෝග හැදෙන එකෙන් වළක්වා ගන්න. විශේෂයෙන් කුකුල් සෙම, බඩේලි යන රෝගී තත්ත්වයන් වල වඩාත් හොඳයි. ඒ වගේම පණු රෝග ආශ්‍රිතව හැදෙන රෝග වලටත් මේක ගොඩාක් වටිනවා. ඉතින් ඒ නිසා මේ විදිහට අපිට පුළුවන් මේ සත්තුන්ට මේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න මේ බෙහෙත දෙන්න. ඒ වගේම අපිට පුළුවන් මේ විදිහට ලොකු සත්තුන්ට වගේම මාස 3ට වැඩි සත්තුන්ටත් දෙන්න. ඉතින් ওই විදිහට තමයි අපි පහසුවෙන් මේ ගොඩ බෙහෙත හදාගන්නේ. ඉතින් ඇත්තටම මේක හදාගන්න අපිට වියදමක් යන්නේ නැහැ.
මොකද එදිනදා හොයාගන්න පුළුවන් අමුද්‍රව්‍ය තමයි අපි පාවිච්චි කරේ. ඉතින් අනිවාර්යෙන් දෙහියුෂ සහ ගම්මිරිස්වම කීවා වගේ ඊටමත් සුළුවෙන් එකතු කරගන්න. හරි ඉතින් ඔයාලට පුළුවන් මේ ගොඩ බෙහෙත් වලගේ සත්තුන්ට දීලා සත්තුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වර්ධනය කරලා සත්තුන් ලෙඩ රෝග වලින් ආරක්ෂා කරගන්න. ඉතින් මම හිතනවා ඔයාලට වැදගත් වීඩියෝ එකක් ගෙනාවා කියලා. ඉතින් ඉස්සරහට මම ගේන්න කුකුල් සෙම හැදුනහම සත්තුන්ට දෙන්න පුළුවන් ගොඩ බෙහෙතක් ගැන. මම කලින් වීඩියෝ එකක් කරා සත්තුන්ට දෙන්න පුළුවන් ඉංග්‍රීසි බෙහෙත් වර්ග ගැන එහෙම. ඒ වගේ මේකේ මම ගොඩ බෙහෙත් ගැන සඳහන් කරා. නමුත් විස්තරාත්මකව සත්තුන්ට දෙන්න පුළුවන් හොඳ ගොඩ බෙහෙතක් ගැන මම ඉස්සරහදී වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් මගේ channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් වැදගත් වීඩියෝ ගොඩාක් ගේන්න බලාපොරොත්තු වෙනවා. හැමෝටම සුබ දවසක්.